ආයිබෝවන් කියලා පිළිගන්නවා අදත් මගේ channel එකට. ඔන්න ඔයාලට අද මම ලේසියෙන් විනාඩි 5න් හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම මේකට හැබැයි ඕන ඉදිච්ච අමු මිරිස් තමයි. මේ වගේ දිග ඉදිච්ච අමු මිරිස් ටිකක් ගන්න කරල් 10ක් විතර අරගෙන සෝදලා දෙකට මැදින් මිරිස් කරලා පලා ගමු. මෙන්න මේ වගේ දෙකට මැදින් පලා ගන්න. ඊට පස්සේ අපි මේක දවට ගන්න බැටර් එකක් හදා ගන්න ඕන. ඒකට මේ වගේ පාන් පිටි ග්‍රෑම් 100ක් කහ කුරු ටිකක් ලුණු කුරු ටිකක් ගම්බිරිස් ටිකක් දාලා ඇල්ලතුරෙන් මේ බැටර් එක හදා ගන්න. මේ වගේ දවට ගන්න පුළුවන් ප්‍රමාණයට බැටර් එක හදා ගන්න. ඊට පස්සේ මෙන්න මේ පදමට තිබ්බහම ඇති. ඊට පස්සේ අපි අම්මිස් කරලා දාලා ඔයාලා මේක අතින් කරගන්න නැතුව හැන්දක් වගේ දාගන්න. මොකද අතේ ගෑවුනම බිස්කට් කුඩු වල ගෑවෙනවනේ. ඒක නිසා මේ මෙන්න මේ වගේ බැටර් එකේ දාලා හොඳට පාන් කුඩු තවර ගන්න. මෙන්න මේ වගේ හොඳට තවර ගන්න. ඉතින් මේක බත් ටිකක් කන්න දෙයක් නැති වෙලාවට හරිම ෂෝක්. පරිප්පු ටිකක් හදාගත්තා මේකත් එක්ක කන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. හැබැයි හරිම සැරයි. ඉතින් ඔයාලට කටරසලට මුකුත් නැති වෙලාවට මේ වගේ දෙයක් හදාගන්න. හරිම ලේසි ඉක්මනින් හදන්නත් පුළුවන්. මේ වගේ ඔක්කොම ටික බිස්කට් කුඩු දවට ගමු. මෙන්න මේ වගේ. ඔන්න මම ඔක්කොම ටික බිස්කට් කුඩු දවටගෙන ඉවරයි. අපි ඊට පස්සේ පෑන් එකට තෙල් ටිකක් දාලා ලිපේ තියලා මේ ටික හොඳට බැදගමු. ක්‍රිස්පි ගතිය එනකම් බැද ගන්න ඕන. ඊට පස්සේ ඔයාලට මේක බෝතලයක දාලා කල් තියා ගන්නත් පුළුවන්. ඉතින් හැම වෙලේම සම්බෝල හදන අයට මේක ඉතින් විශේෂයි. ටක් ගාලා එකක් හදාගත්තා. මේකත් එක කන්න පුළුවන්. මේ බලන්න හොඳ ක්‍රිස්පි ගතියට තියෙනවා. ඔයාලට ඉතින් බෝතලයක දාලා මේ ටික අරන් තියාගන්න පුළුවන්. මේක මාසයක් දෙකක් වුණත් කල් තියාගන්න පුළුවන්. ඉතින් අලුත් ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයාලට සුබ දවසක්.